ඊශ්‍රායල් ඇමරිකා ප්‍රහාර නිසා ඉරාන උත්තරීතර නායක අයතොලා අල් ඛමේනි මිය ගියා. ඒ පිළිබඳව දැන් තහවුරු වී තිබෙනවා. ඒත් එක්කම අල් ඛමේනිගේ දියණිය බෑනා ලේලිය මුණුපුරත් ප්‍රහාර නිසා මියගොස් ඇති බවයි අල් ජසීරා පුවත් සේවයත් වාර්තා කරන්නේ. ඉරානයේ උත්තරීතර නායක අයතොලා අල් ඛමේනි 1939 වසරේ ජූලි 17 වෙනිදායි ඉරානයේ උපත ලැබුවේ. 60 දශකයේදී තමයි ඔහු දේශපාලනයට යොමු වන්නේ. ඉස්ලාමීය විප්ලවයේ නායක රූහොල්ලා ඛමේනිගේ අනුගාමිකයෙකු ලෙසයි ඇත්තටම ඔහු ප්‍රසිද්ධියට පත් වුණේ. ඛමේනි 60 දශකයේ පැවති ෂා මොහමඩ් රෙසා පහ්ලවිගේ පාලනයට දැඩි විරෝධතාවය දැක්වූ පුද්ගලෙක්. එතැන් සිටයි ඔහු ප්‍රසිද්ධියට පත් වන්නේ. මේ නිසා ඔහු බොහෝ අවස්ථාවලදී අත්අඩංගුවට පත් වුණා, සිට ගතිකිරීම ලැබුවා, රටින් පිටුහල් කෙරුණා. මේ වගේ දඬුවම් වලට මුහුණ දුන් අයෙක්. ඔහුගේ විප්ලවීය අදහස් තවදුරටත් ශක්තිමත් වෙන්න ඒ අත්දැකීම පහළ වුණ බව විදේශීය තොරතුරු පළ කරනවා. විශ්ලේෂකයන් අදහස් දක්වනවා 1979 ඉස්ලාමීය විප්ලවයේ සමයේදී ඛොමේනිගේ විශ්වාසදායක සහායකයෙකු ලෙසයි ඉරානයේ නව ආණ්ඩු ක්‍රමය පිහිටුවීමට විශාල දායකත්වයක් ලබා දුන් අයෙකු ලෙසයි ඉරානයේ උත්තරීතර නායක අයතොලා අල් ඛමේනි හඳුන්වන්නේ. 81 මොහමඩ් අලි රාජා ඝාතනයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමා ඛමේනි ඉරානයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඔහුගේ ජනාධිපති දුර කාලය ආරම්භ වුණේ ඉරාන ඉරාක යුද්ධය දැඩිව ක්‍රියාත්මක වෙමින් තිබුණු පසුබිමක කියලායි මට මතක. ඒ අවධියේදී අල් ඛමේනි රටේ සම්පත් සම්පූර්ණයෙන්ම මේ යුද්ධයට යොමු කළා. 1981 දී ඔහු ඝාතනය කිරීමට දැරූ උත්සාහයකදීත් ඔහුගේ මේ දකුණු අත සදාකාලිකවම ආබාධිත වූ බව විදේශ වාර්තාවල සටහන් කෙරුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලෙස අවුරුදු 8ක් සේවය කරාට පස්සේ 1989 දී වක උත්තරීතර නායක ලෙස කටයුතු කළ රෝහල්ලා ඛමේනිගේ මරණයෙන් පස්සේ අල් ඛමේනි ඉරානයේ උසස්ම තනතුර වන අයතොලා උසස් නායකකමට පත් වුණා.